උඩ බලන්න. ඒකම පට්‍රෝල් කරගමු. අනේ අම්මෝ අයියෝ මොකද මන්ද ලැජ්ජාවයි බයයි නැතුව පටිරෝල් කරගන්නේ මොකද මන්දා හරේ මන්දා පටිරෝල් කරගන්නේ මොකද මන්දා හරේ මන්දා හොඳයි ඉතින් කියපන්. ඇයි එහෙම වුනේ? මං කොහොමද දන්නේ අයියෝ ගෑනිය බාඳුරා මලකිය මිනිසුන් ගිලින මොකද හිතුවේ අනේ මම කිව්වේ නගනිය සොඳුරු මලකිය අතු අග පිපුන මේ ඔහෙට ලැජ්ජ සුරං අපේ නංගි ගැන කවි හදලා කියන්න. කවුද දැන් ඔයගේ නංගි ගැන කිව්වේ? මම කවි හැදුවේ සමස්ත නැගණිවරුන් ගැන. දැන් ඔයගේ නංගි අතුවක පිපිච්ච මලක් නෙමෙයිනේ. ඒක මේ නිකන් කේන්දෑරි විච්ච කත්කේල් කනක් නේ. මොකද්ද මේ? අනේ සුරං මේ ඔහෙට අපේ නංගි ලෙබනල් වල ඉඳන් බයිසිකල් එකක් ගන්න ඩොලර් එවනකොට දැන් අපේ නංගි රත්තරන් නේද? එතකොට රත්තරන් ඒක හරි. නමුත් බයිසිකලයක් ගන්න සල්ලි එව්වට මාසයක් ගානේ පෙට්‍රෝල් ගහන්න මේ කීයක්වත් එව්වේ නෑනේ. මේ වැඩ නෙකුවට අපේ නංගිට. මෙහෙමයි ගිනිදුනි. තුවක්කුව එවල වැඩක් ඇත පතුරොන්න නැතුව. මේ සුරං අපේ නංගි රට ගියේ ඔහෙට තුවක්කු පතුරොන් එවන්න නෙමෙයි. ඒව ඔහෙ හම්බ කරගන්නවා. මේ බලහල්ලකෝ. දැන් එතකොට ඔහෙට මතක නෑ ඔහෙගේ නංගි රට ගිය විදිය නේ? මොකද? මම මගේ පුස් බයිසිකලේ පිටිපස්සේ ලගාජ් එකේ ඔහෙගේ නංගිගේ ට්‍රැවලින් බෑග් එක බැඳගෙන නංගිව ඉස්සරහා තියාගෙන කටුනායක එයාර්පෝට් එකට පාන්දර 2ට පැද්දා. එහෙව් මස්සිනාගෙන මම අන්න. හරිද? ඒව මස්සිනාලගේ යුතුයකන්නේ? යුතුයක. ඔහෙ හරියට කතා කරන්නේ. මෙහෙ ඉඳන් ලෙබනන් වලට නංගිව කරේ තියන් උස්සන් ගියා වගේනේ. සුරං. ඔහෙ අපේ නංගිව එයාර්පෝට් එකට පුස් බයිසිකල් එකේ තියන් ගිය පව් මැකෙන්න තමා. අපේ නංගි ඔහෙට මෝටර් සයිකල් එකක් ගන්න සල්ලි එව්වේ. හරි. එහෙමනම් නංගි මේ සැරේ ලංකාවට ඇවිල්ලා ආපහු ලෙබනන් වලට යනකොට මම නංගිව මෝටර් සයිකලේ තියාගෙන එයාර්පෝට් එකට එක්ක යන්නම්කෝ. එතකොට ඒකේ පව් මැකෙන්න එයා මට කාර් එකක් ගන්න සල්ලි එවයිනේ නේද? නෑ මේ පාරේ ඔහෙ කරදර වෙන්න ඕනේ. අපේ නංගි Facebook එකෙන් කාර් එකක් තියෙන කොල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නේ. Facebook එකෙන් කාර් එකක් තියෙන කොල්ලෙක්? හරි. කොයි එකටත් මම පරණ පුස් සයිකලේ සුද්ධ කරලා තියාගෙන ඉන්නම්. Facebook එකේ ඉන්න කොල්ලෙක් කාර් එකක් තියෙනවයි කියලා කිව්වනම් මෙලහට ඒකට පුස් බයිසිකලයක් ගන්න නැතුව ඇති ෂුවර් එකටම. ඔන්න මම කිව්වා. අපි යමු කතා පැත්තට ආයෙත්. කොයි එකටත් මම පරණ පුස් සයිකලේ සුද්ධ කරලා තියාගෙන ඉන්නම්. Facebook එකේ ඉන්න කොල්ලෙක් කාර් එකක් තියෙනවයි කියලා කිව්වනම් මෙලහට ඒකට පුස් බයිසිකලයක් ගන්න නැතුව ඇති ෂුවර් එකටම. ඔන්න මම කිව්වා. Facebook එකේ ඉන්න සොක් කොල්ලෝ. ඉන්නවා. මාරු කොල්ලෝ ඉන්නවා Facebook එකේ. ඉන්නව තමයි. ඔය අපේ නංගි කියන්නේ අනේ අපි ඔයලට කර දුන්න දවස්වල තිබ්බේ නෑනේ ඔය Facebook. අනේ එහෙම තිබ්බනම් අපූරු කොල්ලෙක් හොයාගන්න තිබ්බා. තිබ්බා අපූරු කොල්ලෙක් හොයාගන්න තිබ්බ බොට. අවුරුදු 50ක් විතර වයස 22ක් විතර කියන කොල්ලෙක් හොයාගන්න තිබ්බා. ඔය කොහොමද දන්නේ? ඔහෙට Facebook account එකක් තියෙනවද? අනේ මට ඇති Facebook account එකක් තියා මට ග්‍රාමීය බැංකුවේවත් account එකක් නැහැ. ඒ වුණාට ආකිමිටිස් පරිමාව හොයාගත්ත වෙලාවේ හෙළුවෙල්ලෙන් හන්දියක් ගානේ දිව්වා කියන්ට මොකද ආයි මම එතන ඉන්න ඕනේද බලාගෙන නෑනේ. නැගෙවි හදමෝර සුරංගයා. මොකෝ ගිනි දිනක් අතේක වලියක්ද? වලියක් කියන්නේ ඉතින් එක වලියක් නෙමෙයිනේ. මුළු ජීවිත කාලෙම එකම වලි පැකේජ් එකක් මේක. ඕකනේ සුරංගයා. අපි කවදාවත් කසාදෙට බෙදමින් සිංගලේ ඉන්නේ. අපිට උදේට නැගිට්ටාම සුරංගයා. ඇන්දේ ඒ පැත්තලුත් දැසෑකි මේ පැත්තලුත් දැසෑකි. අන්නේ නදී. මම නම් ඇදේ කොයි පැත්තකින්වත් බයින්නේ නෑනේ. මම ඉන්නේ ඇඳ ගාව පැදුරක් දාලා විවනේ.
දේ මල්ෂා කැලණියේ තරංග මේ කට්ටිය හුඟා කාදරේ මතක් කරනවා. රයිට්. අපි යමු ආයෙත් පට්‍රෝල් කරගන්න. මං කල්පනා කරා මේ දැට හැත්ත ගම අත්හැරලා දාලා වෙනින් ගමක පදිංචියට යන සුරං අයියා. ඔය මොකෝ කියන්නේ? මන් නම් කැමති නෑ ගොයියෝ. අන්න ඔහේ තමයි නියම කල්යාණ මිත්‍රයා. අවුරු? කල්යාණ මිත්‍රයා. කල්යාණි මිත්‍රයා? කල්යාණි කිව්වේ කඩේ කල්යාණිද? ඔහේ තමයි මගේ හොඳම මිතුරා. ඊටනේ මං ගමෙන් යනකොට ඔහේ අකමැති. නෑ මම අකමැති වෙන මොනවක් අහින්ද නෙවෙයි. ඔහේ මේ ගැට ඇත්ත ගමක් කාලා තවත් ගමක් කන්න යනවට මං අකමැතියි ගොයියෝ. ඔන්න ඕක ඉතින් කරන්න බැරි. සුරං අයියා මෙන්න මේක අහගන්නවා. මොකද්ද? සුද්ද කියලා තියෙනවා. The cunning man is better than the madman කියලා. හරිද? ඒ කිව්වේ මොකද්ද කියලා ඉතින් මං ඒ සුද්ද හම්බ වෙනකන් ඉන්නේ මං අහගන්න. ආරක්ක මොකද කියන්නම්කෝ. මේ ඒක නෙමෙයි. දැන් මං ගමෙන් යන්නේ එක ගැන ඔහෙට යාළුවෙක් විදියට දුකයිද? නෑ මට හිතලවත් නෑ. මොකද්ද බං? ඒකත් සෝක බරිත වෙයන්කෝ යාළුවෙක් ගම දාලා යන්න හදනකොට. ඇයි අප්පා? ඒ මොකටද? අපේ ගමේ ගහක පොල් ගෙඩියක් දෙල් ගෙඩියක් ගහේ පැහෙනවට මම මොකටද ශෝක වෙන්නේ? ඔය ගමෙන් යනවා කියලා කියන්නේ નિયમિત ගානට පොල් පැහිලා වැටේ. කේල් කැන් නියම ගානට පදමට පැහෙනකන් ගහේ නිරුපද්දිතව තියෙයි. ගමේ කුකුලෙක් નિયમિત වාර ගණන අඬලලා වයසට ගිහිල්ලා මැරෙයි. මම මොකටද ඕකට අකමැති වෙන්නේ කියලා කියනවා බලන්න. ඒ කියන්නේ මං ගමෙන් යනකොට ඔහේ කැමති. ඔව්. සුරං අයියා ඔහේලා කියන්න දන්නේ ගහක ගෙඩියක් නැති වෙන එක විතරයි. හරිද? වෙනවද? කවුද මල ගෙඩරක සුදු කොඩියක් දාන්න මේ ගමේ ගහකට නගින්න පුළුවන් එකෙක් ඉන්නේ. අන්න ඒක කියනවා. කවුද කනත්තේ වල කපලා දෙන්නේ? කවුද හදිස්සියකට ටීවී එකක් දෙන්න හන්දියට දුවන්නේ? කියනවා. මිනිහෙක්ගේ නරක විතරක් දකින්න එපා අලෝ. හොඳක් දකින්නවා. හරි ඉතින් ඔහේ ඉතින් හොඳ වැඩ ටික විතරක් කරගෙන ඉන්නවාකෝ. මේ නරක වැඩ නොකර. හරි ඉතින් කරගෙන ඉන්නම්. ඉතින් ඒකනේ. එහෙමනම් ඉතින් ගමේ ඉන්න අයියලට දවසට එක ගානේ මැරෙන්න කියනවා. මං වල කපලා දෙන්නම්. පොඩි ටික දාලා දෙන්නම්. අන්නයි මොන්නේ දුන්නම ඇත්තටම ඇති. පුළුවන්ද? බෑනි. එහෙනම් ඉතින් මං ඉතුරු දවස් ටික ජීවත් වෙන්න විදියක් හොයාගන්න බෑ. නේද? හරි. අපේ ජීවිතයේ රස එතකොට ඔබට දැනේවි. EGB රහයි ජීවිතේ. රයිට්. අපි යමු ආයෙත් කතාව පැත්තට. ඉතුරු දවස් ටිකට මොනවා හරි කුලියක් වන්නෝකෝ. ආපෝ මතක් කරන්න එපා කුලි බෙද නම්. සුරං අයියා. කුකුල් පනේ. ඉතින් කොහමද? මේ සුරං අයියා. ඔව්. මං කුකුල් කටුවක් දැම්මනවා. අම්මා. මරුනේ. කුකුලෝ? මොකද්ද කුකුල් ෆාම් එකේ නම? කුකුල් පනේ කුකුල් ෆාම්. මරු. කුකුල් පනේ කුකුල් ෆාම්. හරියට නිකන් මීයා ලකුණ මීතෙල් වගේ. සුරං අයියා. මට මගේ කුකුල් ෆාම් එකට හොඳ මුරකාරයෙක් හොයාගන්න ඕනේ. මුරකාරයෙක්? මේ නැද්ද දන්න අඳුනන කෙනෙක් කොන්? ඇයි හද්දයනේ මේ පිසාචයා ඉන්නේ? එක්කන් ගිහලා රස්සාව දෙනවාකෝ. හොඳට හිටි. නරියට කුකුල් බොක්ක හොදන්න දුන්නා වගේ තියෙයි. එහෙම කියන්න බා. පෝලියෝ රෝගය බෝ වෙන එක වළක්වන්නේ පෝලියෝ වලින් මහදපු බෙහෙතකිනුයි. කුකුල් හොරෙකුට ෆාම් එකක් බාර දුන්නම එක කුකුලෙක් නැති වෙන්නේ නෑ. ඕනෙම නම් කිකිනියක් නැති. ඒවයිද සුබාධර්මයේ වනේ. ඒවට ඉතින් මට කරන්න දෙන්නේ නෑ. කුකුලෝ විස නසන්න ඕනේ විසෙන්ම තමයි. ඒ කියන්නේ මේ පිසාචයට රස්සාව දෙන්න කෙනෙක් ඇයි ඕන්? ඔව්.
මෙයා රැට කුකුල් කොටුවට වෙලා නිකම් පොරවගෙන නිදාගත්තත් ඇති ගොයියෝ. ඉතින් කුකුල් හොරගම් කරන්න මේ ගමේ වෙන කවුරක්වත් එන එකක් මේ එහෙනම් මොකද පිටාචියෝ කියන්නේ? රස්සාව බාර ගන්න වෙයි. රස්සාව නේද? ඒම නිකන් ආවට ගියාට රස්සාව බාරගන්නේ නෑ මේ පිටාචියා. හිතලා බලන්න ඕනේ. අනේ ගමේෝ. වෙනින් මිනිස්සු රස්සාවල් ගන්න දෙකට තුනට නැමීගෙන ගිහින් පින්දෙන්ඩු වෙනවා. මෙතන දෙපතුල ගාවට රස්සාව ආවහම මේක තල්ගස් බඩේ අටින් දාන්න හදනවා. කන්න පින නෑ මේකට. ඒක හරි. ඔය රස්සාව බාර ගත්තොත් මට කුකුල් මස් කන්න පිරෙන්න කොයනවා. අන්න ඒකදී. මේ බලන්න සුරංග අයියා. හරි. දැන් පඩිය කීයක් විතර දෙනවද? මේ පඩිය ඉතින් මේ 2000ක් දෙන්න. 2000ක්? නෑ ඊට වැඩි හොඳයි රැට කුකුල් හොරගම යනවා. 2000ක් පඩියක් නම් මේ ආයෙනම් මේ 5000ක් දෙන්නම්කෝ. 5000ක්? 5000ක් කියන්නේ මට නිකන් පොල් ගස් 10යි. හරි කමන්නේ. PPF දෙනවද? අතිකාලේ දෙනවද? බෝනස් දෙනවද? සුරංග අයියා මේ මම වෙන විදිහේ කොයා ගන්න. බොල පිසාචියෝ. මොකෝ? අච්චර දාස් ගාණක් ඉන්න මගේ කිකිලියෝ දෙන කෑමට ඉංගටයි මේ බිත්තර ටික දාන්නේ. වතුරවත් ඉල්ලන්නේ නැහැ. ඒකත් බලෙන් දෙන්නේ. තිරිසන් වලක් දැක්කද? කන ගලයෝ ඔන්න ඔය දෙපතුල ගාවට ආපු රස්සාව ඉල්ලගෙන කරපන්. හරි. කවද ඉඳලාද සර් මම වැඩ බාර ගන්න ඕනේ? අද ඉඳන් මේ මං කෑලි පහේ ටෝච් එකකුයි තුවක්කුවයි දෙනවා. පුළුවන් මොන කරන්ට? හරි එලකින්. රැට කුකුළු කන්න හෝතම්බුවයි කලවැද්දෝයි එනවා හොඳේ? හරි මම බලාගන්න. කලවැද්ද හෝතම්බුව ආවොත් මට කියනවකෝ. මන් දෙන්නම් තුවක්කුවෙන් දිදීරියන් ගාලා. ඒක කතා දෙකක් නේ. ඒ කියන්නේ මාත් උඹත් එක්ක හැරලා ඉන්න ඕනද මේ රැලි වෙනකන් හෝතම්බුව ආවොත් පෙන්නලා දෙන්න? ඔව්. සුරංග අයියා කිව්වේ පොරෝගෙන නිදාගත්තත් තමක් නෑ කියලා. මේ මෙච්චරයි කියන්න තියෙන්නේ. මොකද්ද? මගේ කුකුල් පනේ කුකුල් ෆාම් එකෙන් අද ඉඳන් එක කුකුලෙක් නැති වෙන්න බෑ ඔන්. ලෙඩක් ඇදිලා මනොත් මැරිච්ච සතා පේන්න ඉන්න ඕනේ උදේට. එච්චරයි. රයිට් මම බලාගන්නම්. එක කුකුලෙක් නැති වෙන්න මම බලාගන්නම්කෝ. එර යමන්කෝ දැන් රස්සාව දෙන්න. ඇයි කුකුල් පනේ මොකෝ? මේ පිසාචිය එහෙම ආවද මේ පැත්තට? ඇයි මිනිහා රැට එහෙනේ පුර? රැට මුරණ තමා. ඒ දවල්ට ඕෆ් නේ. අවල්ට ඕෆ් වුණාට ඉතින් ආයේ රැට වැඩට එයිනේ. මාර වැඩේ නේ කරාටම වෙලා තියන්නේ ඔව්. ඇයි මොකද්ද පිසාචිය ඉඳද්දිම කුකුළු නැති වෙලාද? නෑ කුකුළු ටික නම් යසාගියට ඉන්නවා. හැබැයි උදේ එළි වෙනකොට දාන බිත්තර ටික අතුරු දාන් වෙලානේ ඔව්. හරිනේ. ඔබ මිනිහට කිව්වේ කුකුළු නැති වෙන්න බලාගන්න කියලා විතරනේ. බිත්තර ගැන කිව්වේ නෑනේ නේද? දැන් ඉතින් බිත්තර රකින්න වෙන මුල කාර්යයක් ගන්න වෙයි වගේ. ඔන්න මං ආවා. මේ බිත්තර රකින්න වැඩෙත් මටම දෙනවකෝ. තව පඩිය පොඩ්ඩක් වැඩි කරලා ඉවරයිනේ.